දාන්නේ නේ FBM දාන්න එපා. අවුලක් නැහැ නේ. මේක තව දෙන්නේ නැති සීන් එකක් ඔය සීන් එක. ඇයි? ආව තුන දාන්න බෑද? ෂෝක් අත්ත බා. අපි අද පොසොන් ලොග් එකක් කරන්න ඉතින් වැඩේ සෙට් වෙලා යමු. ඉතින් කට්ටිය ඉන්නවා. බලමු සෙට් වෙලා මොකද වෙන්නේ කියලා. ලස්සන වීඩියෝ එකක් කරමු අද කට්ටිය එකතු වෙලා. ඉතින් ගයිස් මේ මගේ පළවෙනි ලොග් එක. ඒක නිසා මට හරියට කැමරාවට කතා කරන්න පුරුදු නෑ. මේ අපි ඉස්සරහට ලස්සනට වීඩියෝ ටිකක් කරමු. මේ අපි මුලින්ම වයිස් ස්ක්‍රීන් ඩාන්සර් එකට එතන වීඩියෝ ක්ලිප් ටිකක් තමයි මේ ප්ලේ වෙන්නේ. YouTube එහෙම දාන්නේ නේ FBM දාන්න එපා. YouTube එහෙම දාන්නේ. I am sorry, Babu. 5 minutes later. ඉතින් ගයිස් ඒ ඩාන්සර් වැඳලා අපි ආවා. මේ එයා ෆිල්ටර් එකක් ගත්තා. එයා ෆිල්ටර් එක හයි කරගන්න. පොළු දියර යාලු. අතුල්ල මේ තව දාන්න බෑද? දැන් අතුල්ල දාන්න බෑ. දැන් ඔමත් තියන්න ඕනේ. මෙහෙම තියනවා. ඒ කියන්නේ මෙතනට වෙන තව කෑල්ලක් එනවා. රබර් කෑල්ල. ඒක ගැන තමයි අරු කියන්නේ නැත්තේ. අපි එයා ෆිල්ටර් එක හයි කරගත්තා. ඒක හයි කරගෙන ඉවර වෙලා අපි දෙවනි ඩාන්සර් හොයාගෙන ගියා ඊළම් මහර පැත්තට. අපි යන ගමන් ඉද්දී අපිට තවත් අයිස්ක්‍රීම් ඩාන්සර්ලා හම්බුණා. කන්න නැද්ද අයිස්ක්‍රීම්? මොන ඩාන්සර්ලද? නංගිරත් ගන්න නංගිරත් ගන්න උඹ නංගිරත් ගන්න වයර් කෝඩ් එක ගත්තද? වයර් කෝඩ් එක ගත්තද? ඈ වයර් කෝඩ් එක මොනවද ඔය නංගිට ගනින්කෝ තමස තනින් ගන්න පැත්ත එක දිගෙන උඹ යනවා. හරි ෂෝක් අයියලා. તો ධෝනිකෝ දෝනි ගෙදර වෙන අදාවේ කාත් එක්කද? නෑ නංගි එක්ස් එක්කලු. ෂෝක් අත්ත බා. හා හයි ෂෝක් අත්ත බා. ෂෝක් අත්තලු. ෂෝක් අත්ත 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 අහන් කෑලා දියන එපා බා. ආ මොකද අයිස්ක්‍රීම් ලැබිය? අයිස්ක්‍රීම් ලැබිය. Nada, tinggi garing ko ba ka? ඒ ඩාන්සරෙන් අපි අයිස්ක්‍රීම් කාලා ඉස්සරහට ගියා තුන්වෙනි ඩාන්සර් හොයාගෙන. අපි ඉස්සරහට එද්දී අපිට පාන් ඩාන්සර්ලක් හම්බුණා. ඒ වෙලාවෙ නම් ඇත්තටම බඩේ ඉඩක් තිබ්බේ නෑ පාන් කන්න තරම්. ඉතින් කට්ටිය බයික් එක නවත්තලා කනවද කියලා අහලා තමයි අන්තිමට ගියේ. කනවද? කනවද? ඕනේ මේ අර පාරේ නැද්ද දන්නේ නේද? මේ අර පාරේ නැද්ද දන්නේ? මං කිව්වනේ.
ඉතින් අර දන්සලින් පාන් කෑවෙත් නෑ. කොහොම හරි අවිෂ්ක අයියා කිව්වා ඒ පාරේ දන්සලක් තියෙනවා කියලා. ඉතින් ඒ පාරේ දන්සලක් තිබ්බා. ඒ වුණාට අපි ඒකට නැවැත්තුවෙත් නෑ. අපි ඉස්සරහට ගියා එන දන්සලක් හොයාගෙන. අනේ ඉන්න අපි ඊට පස්සේ ගියා පිළියන්දල පැත්තට. ඉතින් පිළියන්දල පැත්තට යන ගමන් අපිට දන්සල් ටිකක් හම්බුණා. එහෙම මේ පෝලින් නම් දිගට තිබ්බේ වගේ බත් දන්සල්ද මන්දා එන පෝලින් ටිකක් තිබ්බා. පිළියන්දල පැත්තට ඇති මහා ට්‍රැෆික් එකක් තිබ්බ. ඉතින් අස්සෙන් දාලා හිමින් ගියා කට්ටිය පිළියන්දල පැත්තට. අවිෂ්ක අයියා නම් කැමරාව දැක්ක ගමන් හායි ගයිස් තමයි කියන්නේ හැමදෙස්සෙම. 1 hour later. අපි පිළියන්දලටත් ගියා. ඉතින් පිළියන්දලත් ටික පෝලින් තිබ්බා. ඉතින් ඒවට නම් හිටියේ නෑ. අපි වෙන දන්සලක් හොයාගෙන ඉස්සරහට ගියා. ඉතින් ආයෙ බොල්ලස්කම පැත්තට එද්දි අපිට පාන් දන්සලක් හම්බුණා. YouTube දානවා. කට්ටිය පාන් කන ගමන් හිටිය තැනට වෙලා ඇයිසිටිය පාංකන මේ චන්සල්තිය සෙට්ටුනා පෝලිම් මාර්විදිර පෝලිමක මේ නාතන්න බෑටස මෙතන මේ බයිකොලින්ම ඇවිල නවත්තල අපට පාන්දුන්න පාන් කනවද පාන් කනවා කනාව කාව කාව ඒ කෑවදවා කෑවදවා කවුන්න රජ්‍ය මිනිස්සු ඉන්න ලෝකට මූුණ දෙන්න රජ්‍ය මිනිස්සු ඉන්න මෙලා ගවල්ල පැත්තට ඉන්න වා රෙකෝඩ් කරගන්න ඒකන මේ මම මෙතන කියන්නේ ටේප් කරගනින් මං අවුලක් අර කියන්න පුළුවන් මගේ ID නම්බරේ පමණයි කන්න අමාරුද ඇති ඇති පාන් කෑව ඇති ඊට අපරාධවද දට්ටික් ගිහිල්ලා බං කපන්න දැන්නේ දන්න 100 මේ ඊට අපරාධව දට්ටික් කියලා දත්තු වෙනවා බං කපන්න අපි කනවා මං කියන එකවත් ඇහෙනවද දන්නේ නැහැ වහන සද්ද බද්ද තියෙනවා මේ පොඩිටිත් නෑ මොකද මේ ඇයට වීඩියෝ එකක් ඇල්ල කනවද අපල් එතනින් පාන් කාලි ඉවරලා අපි ආව කූඩුවක් බලන්න. ඉතින් අන්න ඔහම තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් වීඩියෝ එක ගැන හිතන දේවල් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. වැරදි නම් අනාඩුපාඩු තියෙනවා පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. ඉතින් වීඩියෝ එක ෂෙයා කරන්න, ලයික් කරන්න කියලා මතක් කරනවා. සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ අලුත්ම vlog එකකින් ආයෙ හම්බෙමු. බං